බ්‍රාන්ච් එකම කුටි කෑවා. ආපහු කුටි දෙන සීසන් එක පටන් ගන්න වෙලා තියෙන්නේ. පන්නිපිටිය බ්‍රාන්ච් එකම කුටි කෑවා. අනිත් බ්‍රාන්චස් ටික කල්පනාවෙන් ඉන්න අත්පස් කරගෙන මම විසිට් වෙන්න අරන් තියෙන්නේ. මම බාඩුක කියන බල්ලව ගෲප් වලින් ඔකේම අයින් කළා දාපන් ජොබ් එකෙන් අයින් කරපුවා කව. සමිදාවේ බාඩුක කියන එකව ගෲප් වලින් ඔකේම අයින් කළා දාපන්. ඔබේ අඳුරුම් මං අරන් යනවා මේ දිප්පේවා. එන්න ගියා මම මෙන්න ඔකට. පිළියන්දලේම ලොකු සේල් එකේ ඩ්‍රොප් එකක් තියෙනවා. පිළියන්දල පොඩ්ඩක් ක්ලීන් කරලා සේල් එක අප් කරගන්න. අද සේල් එක අප් කරගන්න නැද්ද කට්ටිය මොකද? කැසියර් වල ඉන්න බල්ලන්ට බුදියන්න එපා කියලා කිව්වම ඔක්කොම කාලා කන්නේ ටික කියලා කැසියර් එක ඉස්සරහා බුදී ගන්න. සේල් එක හරියට කරගනින්නලා ආපහු මේක රෝහිතට යන්න කියලා මට පේනවා. කට්ටියගේ බීම ස්ටොක්, චිකන් ස්ටොක් කනමන ගොඩක් වැඩි. රොෂාන් කියලා පගේවත් අයින් කරන්න ගෲප් එකෙන්. හිරුස්ක පොන්නයා කෝල්මි. කැසියර් වල ඉන්න බල්ලන්ට බුදියන්න එපා කියලා කිව්වම ඔක්කොම කාලා කන්නේ ටික කියලා කැසියර් එක ඉස්සරහා බුදී ගන්න. සේල් එක හරියට කරගනින්නලා ආපහු මේක රෝහිතට යන්න කියලා මට පේනවා. කට්ටියගේ බීම ස්ටොක්, චිකන් ස්ටොක් කනමන ගොඩක් වැඩි. රොෂාන් කියලා පගේවත් අයින් කරන්න ගෲප් එකෙන්. හිරුස්ක පොන්නයා කෝල්මි. පාතයා වගේ කැරි වැඩ කරලා යන්න එපා. උතු ඉන්න උනුත් අදගෙන මනුස්සකම තියාගන්න දවසක් හරි කාපු තැන. උත ඔච්චර කියලා තියෙදි දුම බලෙන් තියාගත්තද උත්තෝ? පාකයා වගේ කඩේ අරින්න තියලා උදේ 10ට මාරුනේ උත්තිගේ පුතා. තොපිට ජීවිතේට හරියන්නේ නැහැ මේ කරන අපරාධ වලට. තොපිට ජීවිතේට කොට එන්නේ නැහැ. මගේ සල්ලි වලින් හම්බ කරලා ගත්තනම් බයික් එකක් හරි හැප්පිලා හුකුලලා කුණු වෙලාම යන්න ඕනේ තොපිට. හෙනම ගන්න ඕනේ මේසිගේ පුතාලට. මම සාප කරනවා තොපිට කැරි හොර 70. එඹ ගියානේ බං මම ඔක්කොම කඩ ටික වැහුවා. මම අනාථ වෙලා ඉන්නේ. සුබුන් එක්කන්ගේ ගෝලිය දෙන්නත් එක්ක ඉන්න බැරිද මචං? මේ අම්මට හුකාන් කැරි පොන්නයා. පොන්න වෙසිගේ පුතා. කුඩේ කුඩු වෙලා සුන්නත් දූල් වෙලාම යන්න ඕනේ කැරි වැඩ කරනවට. පාතයා වගේ කැරි වැඩ කරලා යන්න එපා. උතු ඉන්න උනුත් අදගෙන මනුස්සකම තියාගන්න දවසක් හරි කාපු තැන. උත ඔච්චර කියලා තියෙදි දුම බලෙන් තියාගත්තද උත්තෝ? පාකයා වගේ කඩේ අරින්න තියලා උදේ 10ට මාරුනේ උත්තිගේ පුතා. තොපිට ජීවිතේට හරියන්නේ නැහැ මේ කරන අපරාධ වලට. තොපිට ජීවිතේට කොට එන්නේ නැහැ. මගේ සල්ලි වලින් හම්බ කරලා ගත්තනම් බයික් එකක් හරි හැප්පිලා හුකුලලා කුණු වෙලාම යන්න ඕනේ තොපිට. හෙනම ගන්න ඕනේ මේසිගේ පුතාලට. මම සාප කරනවා තොපිට කැරි හොර 70. එඹ ගියානේ බං මම ඔක්කොම කඩ ටික වැහුවා. මම අනාථ වෙලා ඉන්නේ. සුබුන් එක්කන්ගේ ගෝලිය දෙන්නත් එක්ක ඉන්න බැරිද මචං? මේ අම්මට හුකාන් කැරි පොන්නයා. පොන්න වෙසිගේ පුතා. කුඩේ කුඩු වෙලා සුන්නත් දූල් වෙලාම යන්න ඕනේ කැරි වැඩ කරනවට. මෙන්න ඒකේ කියන චණ්ඩියාගේ රෙද්ද රෙවිලා ගෙදරට යනකොට කට්ටිය චණ්ඩි වේසිගේ පුතා මෙන්න සොරිලු මොඩ මූසලයා ඔක බලපන් මට ඔක ඉන්න තැන ඔයලා දීපන් පුළුවන් එකෙක් ලක්ෂ 2ක් දෙනවා මෙන්න දැන් සොරිලු පකේලා මම කෙලවන්නේ පොඩියට නෙමෙයි තොපි ගහපන් ගේම තොපිත් එක්ක මම ඉන්නවා කෑරියෝ දෙන්නට අම්මටම හැමිනවනවා මං ඇයි බං හුත්ත කාපු පිපුතෙන්ට මෙහෙම බලුවෙට කරන්නේ මට හුත්තෝ කියලා කතා කරන්නේ යකෝ තාතරම්මටත් ඔච්චර යව ජාතකයෝ ඒක දැම්මට පස්සේ මිස්ටර් කොත් විරාජ් කරනාගේ මට තර්ජනාත්මක මෙසේජ් වොයිස් මෙසේජ් එවලා තියෙනවා මම ඒකත් දැන් දානවා මල්ලි අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා මට මල්ලි උඹත් එක්ක ප්‍රශ්නයක් නැහැ නේ උඹට පැනලා ගියේ තාලා උඹට තෝලපන් කොයියර ගින් රස්සාවක් මොඩේ කෙන්නදෝ තාම ජීවිතේ එහෙමම තියෙනවා තවත් ප්‍රශ්න දාගන්න නේදෝ ගාලගන්නේ මෙදී මගේ කවුන්ටර් එක දැකපු මිස්ටර් කොත්තුවා කියන මේ කළු කුමාරයාගේ ඇත්ත පැත්ත එළියට දැම්මට මුලින්ම මේ කොල්ලෝ ටික රෙස්පෙක්ට් කරන්න ඕනි. හැබැයි තව මෙහෙම දෙකක් කියන්න ඕනේ. ඒ කියන්නේ මේ වීඩියෝ කරන එක මමත් මිස්ටර් කොත්තු ලබ්බිනා නෙමෙයි. ඔය හොටෙල්ස් වල වැඩ කරලා තියෙනවා. හොටෙල් එකක වගේ වැඩ කරලා තියෙනවා. එතකොට ඒවැ ඔය ගහන්න නැති එක විතරයි අර කුණු හරප දාන්න කුණු හරප ඔක්කොම වගේ මිනිස්සු ඉස්සරහා පවා කියන අවස්ථාවේ වැඩ මුහුණ දෙන අවස්ථා මටත් පෞද්ගලිකව තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. ඒගොල්ලෝ දැන් මුලින් හිතන්නකො මුලින් ඔබ බම්බෝලන් කියලා බයි. ඊට පස්සේ කුණු හරප එකද ඊට පස්සේ මිනිස්සු ඉස්සරහා සෑට බයින්න පටන් ගන්නවා. ඊට පස්සේ අර හැම වෙලේම නිකාර නිකයින්නකට පේන් බෑවගේ කඩවල වැඩ ගියාම දාන්න කොල්ලොත් දාන මේක කෙල්ලොත් දාන්න හොඳට නිකන් ක්‍රීම් කරලා රෙදි කඩේ ටිකත් ඒ මනුස්සයා නිකන් පොඩ ඉඳගෙන ඉන්නවා නිකන් පොඩි ආතලයක් ගන්න එහෙම ආතලයක් කියන්නේ නිකන් නිවිසන්සි පොඩ කස්ටමර්ස්ලා නැතිවට ඉන්න එක මුන්ට දරා ගන්න බෑ මුන් දෙන්නේ දවස් 1500 2000යි අරුද එකේ ගියාර වීඩියෝ එකක් මම දැක්කම මේ මිස්ටර් කොත්තුව ගිහලා අහනවා බොස් හොඳයිද අඩි කීයද 75 දාගෙන 75 දාගෙන මහලු ලබ්බක් දෙයක්ෝ මේ අද කාලේ උඹලා ගහම පැය 12ක් නයිට් උත් මැරලා බාර ඒකොල්ල දුර වෙනා මොකද රෑත් වගේ නේද උඹලා ලැට් පවා හොදගෙන මෙලොර හන්නේ දැන් මං කියන මම කරපු දේ
මේ කොල්ලොන්ට ගුටි ගන්න නැතුව ඕකෙන් ඒ කියන්නේ පොලිසිය නඩු පැත්තට යන්න අවුල් නම් Tamanට ප්‍රාග්ධනයක් ඒක නැත්නම් ප්‍රාග්ධන රෙද්දක් ඕනේ නැහැ මේ සෝෂල් මීඩියා එක Tamanට යුක්ති ඉෂ්ට ගන්න පුළුවන් මම කියන්නේ මොකක් හරි වඩ ගැටලුවක් තියෙනවා නම් ඒ කියන්නේ නඩුමකට යන්න හේතුවක් තියෙනවා දැන් මුලින් කවුරු හරි නිකන් බයින එක සාමාන්‍ය දෙයක් වගේ සාමාන්‍යයක් නෙමෙයි ඒකටත් දැන් අනිවාර්යෙන් හැමෝම රෙකෝඩ් කළව දාපියව කුණු හරපයකින්වත් ඒව Tamanට අපාසන අම්මට බැනුම් අස්සන ඒවල හැත්තින්න ඕනේ කොහෙවත් තියෙන පාහරෙන්ගේ කටු කන බල්ලන්ගෙන් බයියෝනේ මුන් ඇත්තම එතකොට අපිට එතන එහෙම කුණු හරප වෙනකොට මිනිස්සු බයිනවා බලනවා ඊට පස්සේ දැන් ඔය අර මම කියපු තැන හොඳක් තියෙනවා හොඳක් කියන්නේ ඒක මට හොඳයි දැන් 1500 දුන්නෙත් හැබැයි අර මේ හවසට පඩිය දෙන සීන් එක දැන් අපි කොහරි කොළඹ හරි කොහරි ගියාම මාස් පඩිනි ෆැක්ටරි වල පඩිය අඩුව තමයි දැන් මේ පඩිය අඩුයි පැය 12 බෑ උදේ 6 ගිය අවුරුද්දේ මම කියන්නේ උදේ 6 හවස 6 විතර පැය 12කට රුපියල් 1000 දෙන්නේ ඒත් අපි ඉන්න පළාතේ වෙන ජොබුත් නැහැ ඒ කියන්නේ ෆැක්ටරි වත් ඔය රෙදි අත්තාලේ වල ගෑනුවා විතර ගන්න කොල්ල ගන්නෙත් නෑ කොල්ල ගිහිලා ලයිව් ඉන්න දෝදි ඉක්වන්ට කොහමරි ගන්නෙත් නෑ වෙන කිසි වෙලෝ ජොබ් නෑ නිකයි කියන්නේ අපි ඉන්න පළාතේ ගෲප් වල එහෙම තියෙනවා මේක ජොබ් වෙන කලුනිකෝයි කියලා ලස්සන නගරය බලනකොට ජොබ් නෑ ඒ කොල්ලන්ට ඒ ටයිප් එකේ ජොබ් නෑ ඉතින් බැංකුව වල හරි ඔම ඉන්නේ එහෙම පැතිවල බැංකුවලදී කොහොමත් ඇග්‍රීමන්ට් ගහලා හුරා කරනවා පඩිත් නෑ මොන හුත්තක් වන්නේ ලංකාවේ බැංකු පද්ධතිය ඔය ෆිනෑන්ස් ඉන්ෂුරන්ස් ඔය දැකලා තියෙන FB එකේ කොල්ලෝ කෙල්ලෝ මේ විශේෂයෙන් මේ ගෑනු පස්සේ දැන් දැනුවත් කෙල්ලෝ මේ විශේෂයෙන් අපි ලංකාවේ ඒගොල්ලෝ දාන මේ ජොබ් ඕනේ හැබැයි මේ ෆිනෑන්ස් ඉන්ෂුරන්ස් ඒවා නැතුව කියලා ඉතින් අපිට ඔහම මුලින් එනකොට අපිට අර තියෙන පොඩි නාහයට අහන්න ටිකක් තියෙන කාර ගෙදරින් මොකාරිකෝ ගෙදරින් යන සීන් එක අපි ඉඳලා ඔය කුණු හරප ඉවසල බැරිම දැන දවස් පඩියට බම්බු ගහන්න කියලා යම් කිසි දවසක උදේ ඔහම බැලගෙන ආපෙලාට මම දමල ගහලා එතනින් අයින් වෙලා ආපහු මේ අදට ටවුන් ගියාම ඒගොල්ලන්ගේ හොටෙල් ජාලයක් තියෙනවා දෙකක් වගේ තියෙන. එතකොට ඒගොල්ලෝ අදටත් ගියාම ඒකේ බොස් කියන මිනිස්සයා දැන් එයා නෙමෙයි ඔය කැෂියර් එකෙන් දැන් මට ඔය වැඩේ වුණේ. එතකොට ඒ බොස් කියන මිනිස්සයා මේ අදටත් කතා කරනවා එන්න කියලා. අදටත් ගියොත් මොකද ගාලා එන්නේ කියලා වැඩ කරන කට්ටිය ඔක්කොම මොකද කවුරුවත් නැහැ. හොඳට මතක තියාගන්න ඔය කවුරු හරි එකේ බැනුම් අහගෙන හරි ඉන්නවා නම් ඉන්නේ මේ උඹලට ආදරේටවත් උට ජොබ් එක නැතුව බැරි හින්දා නෙමෙයි ඌට ඒකෙන් ලැබෙන මොනවා හටියක් තියෙනවා. ඒ කියන්නේ ඌට එක්ක ඌට උදේ හවස මට වැඩ වුණේ ගෙදරින්ද යන්න ඉන්න පුළුවන්. මම කලින් අවුරුදු 3-4ක් මේ කියන්නේ ගෙදර යන ජොබ් කරලා නැතිම තරම් වගේ මම ඕක අර දවස් 5 මම වෙන ජොබ් එකකිනුත් මල පැනලා අයින් වෙලා තමයි ඔක හගත්තේ. ඒක ඇතුව අපිට වැල් ජොබ් නැතුව නෙමෙයි. ඊට වඩා හොඳ ඒ කියන්නේ මහන්සියක් නැති ලයිට් එකක් වගේ ගහපන් ජොබ් එකක් කරලා ඒකිනුත් මල පැනලා අයින් වෙලා උනුත් අර දෙන්නෙක්ට එක එකකින් ගන්න වෙලා ඉන්න කැවිලා අමුකුණු ඊට පස්සේ ඕකෙන් බැරි මෙතන තමයි මේකට අයිගුණා. ඉතින් මේකෙත් එහෙම මොනකට කුණු හරප අහන්නේ අපි අම්ල තාත්තා එහෙම වචන අහන්න කැමති අය නෙමෙයි. ඒක නිසා අහන්නෙත් නැහැ. ඒකින්ද අර එතනින් අපි ශනික කැපුණා. එතකොට දමල ගහලා උදේ පාන්දර උදේ වැටිලා උදේම දමල කරා ඔන්න බබ්බුවත් ඒක කුණු හරප අහන්නේ නැහැ. ඉතින් මේගොල්ලන් මෙන්න මේ දේ කරන් තුන මොකද විරාජ් මම හිතන්නේ විරාජ්ගේ මොන පකේ වුණත් ඔය කොල්ලෙක් ගියපු අලුත ඊට පහුදා ඌට ගහයි කියලා අනම්මනම් වලින් අර කියන්නේ මොකෙන්ද වන්ද ගැහුවා කියලා අර අතින් ගහන සාපායින් ගහවල බෙලිය වල ඒ කියන්නේ බෙලි ඉරෙන්නේ එහෙම ගැහුවලු මොකද ඔය දාත් කඩන් හරි මොකද සැරටක් බිම දාන ගැහුවගෙන කියනවනේ කොල්ලෙක් එතන හිටපෙක හිතන්න කර මේ අයිඩියාන්සෙන් හොඳට ඒ කියන්නේ දැනුමක් තියෙන එකෙක් ගිහිල්ලා ඌ එළවලු කඩන්නේ අනම ලබ්බල් කැවුතුවට දාලා තාව ඌට ඌව ගෙදර ගිහින් දාගෙන හිටියා කියලා දාලා තිබුණා මම දැක්කා. ඌව ගෙදර කාමරේ දාලා දොර වහනවා කියලා කැෂ් එකෙන් සල්ලි ගත්තානේ මොකද සීන් එකට. කොල්ලොන්ට එහෙම හිඟරඩ කරනුගේ මූණෙන් හොයාගත්ත හැකි එහෙම හොර කොල්ලෝ. එහෙම ඉන්නව නැත්තේ නෑ එහෙම හොරකම් කරන්නේ. ඒ හොරකම් කරා නෙමෙයි හිතාම ඇත්තට හොරකම් කියලා ඒත් බෑනේ ඔහම නීතිය අතර ගන්න. ඇත්තට මෙතන උනේ මුන්ට මේව ලීක් කරන්න කලින් ලීක් කරන්න තිබුණා. දැන් උන්ට තිබුණේ ගහලා ලීක් කරන්න. ඒතකොට උන් බේරිලානේ බා. හොඳට නිල් වෙන්න ගහන්න ඌට වගේ ගෑනටයි දෙන්නටම. ගෑණි අනිවාර්යෙම ඉතින් අපිට හිතාගත්තා. ඒක නැත්නම් අර මිනිස්සයා ගෙදර ගිහින් කාමරේ දාදී දුන්ගේ අම්මයි තාත්තයි යනම්මන මුන්ට සම්මාන දීපට සම්මාන පුකේව බන්නෝ සම්මාන දමලා ගහන්න ඕනේ. ව්‍යවසායකෙකුව උන් ඉන්ට උඩ ගෙන්න කිසි දෙයක් හොයන්නේ නැහැ. ඔය YouTube එකේ ඔයගොල්ලෝ හොඳයි කියලා ඕගොල්ලෝ වැරදි කියන්නේ හොඳයි කියලා හිතා. දැන් ඔයගොල්ලෝ හිතට ප්‍රවෘත්ති පැත්තේ හරින්ජලාලා කියන්නේ හොඳ පුද්ගලෙක් කියලා නේද? ඉතින් ඌ මන්දවසේ කියන්නේ මට හිත කාලේ එක දිගට ගියා. මන්දවල අබ්බස් දැන් යන්නේ නැතුව දැන් සමාජයෙන් අරවට ගහනට උන් ඒවට යන්නේ නැහැ. ඊට පස්සේ මරු ඩබලක් කියලා අනම්මනම් ගේනවා. අවස්ථාව ආවා ඒකෙන් වීඩියෝක් දාලා ඒකෙන් ඉස්තෙන්න බලනවා. එහෙම නැත්නම් ඇත්ත පැත්ත කොන්දක් කියලා තියාගෙන ඒ කියන්නේ ඔයා කාත් එක්ක හරි මිනිස්සෙක් එක අමනාපය කියන්නේ ඔයාට උඹ දිරවන්නේ නැහැ. උන්ගේ ඔයාගේ පවුර අපහාස කරනවා. ඕගොල්ලෝ වැටෙනකම් බලන් ඉන්න ඔය කකුලෙන් අදිනවා. ඒතර ඔයාලා කොන්දක් තියෙන්න ඕනි. උන්ගේ මලගියක් දාන එකක් අර අවශ්‍ය. අපේ මනුස්සකම ඒ පැත්තෙන් හැරෙන්න. එහෙම නැතු උන්ගේ වෙඩින්න වලටයි කොටහල් හුත්වල වලටයි රටේ නැති පකවල් වලට අවුරුද්දට කියලා වඳින්නයි. ඒව නැති වෙන තමන්ට කොන්දක් තියෙන්න ඔය තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ට ඒක කරන්න එපා කියලා කියන්නේ. ඔයාලා කොන්දක් තියෙන්න ඕනි. ඒ කියන්නේ මෙතන මම කියන්නේ මේ කොල්ල දුරින් නම් ඇවිල්ලා වැලේ වැල් නැතුව ඒ කියන්නේ මම දැන් එක වහන පාරේ බයිනවා මේ උඹලගේ අම්මා තාත්තා නැහැ හරි මොකක් හරි. ඒ කියන්නේ ඒ අසන ගන්න ප්‍රයෝජන ගන්න. හැබැයි අපිට නම් කැට තියලා ගෙන මොකද මේ වීඩියෝ කරන මගේ තාත්තා නැහැ. ඒ වුණාට අපිට එහෙම හදලා ගිහිල්ලා තිබිච්ච දෙයක්ුත් නැහැ ගෙදර ඇරෙන්න. ඒවට අපි නම් අද්දටත් හිඟා කෑවත් කුණු හරපණන් අහන්නේ අපිට එක තැන ඉන්නත් බැරි එකයි. අපිට ගෙවල් වලින් බරබරේ දිනින් මාසෙන් එනවා කියලා එකයි. මොකද කැමති නැහැ එක එකව දෙකෙනෙක් නැමෙන්නේ නැහැ. 75,000 නෙවෙයි 7,50,000 දුන්නත් කොරියාවේ ගියත් ඒකේ අර ඇග්‍රීමන්ට් ඇතුලේ ඉන්න බෑ වහින්ද ඉන්න බෑනේ අවුරුදු 3-4කින් එහෙම නැතුව එන්න පුළුවන් වුණා නම් ඒවා කියලා අපිට මලපැන්නත් අපි එනවා. ඊට පස්සේ අපි අපේ දේවල් පටන් ගන්නවා කොහොම හරි කට්ට කාලා. කියන්නේ කවුරු හරි හිතනවා දැන් මිස්ටර් කොතිර දැන් ඔය කියන හලුසල සුදු කරා. ඔව් ඇත්ත. ඒ කියන්නේ මොකද්ද මුලින් ප්‍රාග්ධනයක් තියෙන්න බෑ. දැන් පස්සේ කඩ ඕපන් කරගෙන නේ වැඩේ තියෙන්නේ මුලින් දාන ප්‍රාග්ධනයක් තියෙනවා. ඒක කොහෙන්ද කියලා මයික් කල්ල විකෙට
මේක මේ මිනිස්සුගේ කුහකමක් පකන් නෙමෙයි ඕන තරම් මේ දියුණු මිනිස්සු ලංකාවේ උන්ට කුහක නැහැ මිනිස්සු ආදරේනේ එන අනුර දියුණුවක් නේ ඌ කෝටිපති වෙනවාට දැක් වෙන්න බැරිත් නෑ මංගල ජනාධිපති වුණානේ ඉතින් මිනිස්සු ආවේ අර බැන බැනලා 100 ජේප් ගාගෙන ඡන්දේ දුන්නේ මහින්ද රාජපක්ෂ උට ඡන්දේ දුන්නේ මේ ලෝකේ අපිට ඕන දේ වෙනස් කරන කවුරු හරි මේ දැන්ඩා කොල්ලෙක් හිතනවා මම ජොබ් කරන අපිට ප්‍රාග්ධනය හොයාගන්න බෑ සත්‍ය පහක් හොයාගන්න ඕනේ නෑ ඔයාට ටී-ෂර්ට් ඔයද ඔයාලා දාන ටී-ෂර්ට් මම එහෙම එක මන්ද එක හොඳ වීඩියෝස් දාන්නේ කොල්ල දානවා මම මුලින් කීයද 7500 හොඳට හයි සි ටී-ෂර්ට් 10ක් ගිහලා ඒක කාද හොඳ ටී-ෂර්ට් 1200ක් දීලා 1200 ටී-ෂර්ට් ඉක්ුණා ඒ කියන්නේ දෙගුණ ලාභ දෙන්නේ ඔයාට 7000 රුපියල් 700 වගේ රුපියල් 50ක් වුණා වගේ ෆෝනේ ඩේටා විතරක් තියෙනවා ටී-ෂර්ට් බිස්නස් අද ලංකාවේ ඕන දැන් ඕන දා රීසෙල් වලින් දාන අපි ගාව ඇඳුම් තියෙනවා දාලා විකුණන්න කියලා ඉතින් ඔයාට දින ඔයාට දැන් හිතනකො දැන් රීච් හදාගන්න TikTok එකේ ඔයාලා මාකටිං ඒ පැත්ත පොඩි දැනුමක් තියෙනවා ඔයාට පොඩි ඔයාට ක්‍රියේටිව් යාට මොන ලබ්බක්වත් ඕනේ නැහැ ඔයා දාන්න ඇඩ් එක Facebook එකේ TikTok එකේ ඔයා ඔය විකුණන ඔයා ඔය දාන දෙතුන් රුපියල් 1000ක් රුපියල් 300ක් 337ක් වගේ ඩොලර් එකක් දැන් ඒ එක ඩොලර් එකක් දවසට එන FB එකට දාන්න ඔයාට හිතාට බැතන ඕඩර් වෙනවා ඔයාට හිතා ගන්න බැරි තරම් ලාභයක් ඒක ඔය එක ගා පින්සෙන්ඩ් වෙන්න එපා මම කියන්නේ ජොබ් වලින් අයින් ඉන්නේ මොකද අපිත් දැන් මේ ව්‍යාපාර කරන අපිත් වෙනකොට අපිටත් ඒ සේවක අවශ්‍ය වෙනවනේ යම් කිසි තැනකදී අපිට සීමාවක් එනවා තනියෙන් මේක දරා ගන්න බෑ ඔන්ලයින් හිතන YouTube channel එකකට මේ මිනිස්සයා normal ගියොත් හොඳයි මාස එකක් වගේ එහෙම නැතුව Mr Beast කියලා වලට ඔය අර කියන්නේ Mr Beast එන්නේ ඕනේ නැහැ ලංකාවේ ඉන්නවනේ ඒ වගේ ලෙවල් වල කරන කට්ටිය ලොකුවට තමන්ගේ ප්‍රධාන දේ වගේ වෙනුවෙන් ඉතින් එහෙම කරනකොට අපිට සේවකේ අවශ්‍ය වෙනවා ඔයගේ බල්ලු විතර සල්ලි ඉතින් හිතන්න තාම මොකෙක් කර දැනම හිතන්න නාමල් ජනාධිපති වෙනවා කියලා නාමල්ගේ ඇට දෙකෙන් ඉල්ලන්න උදේවා නාමල් රාජපක්ෂ කියන්නේ ලංකාවේ මම හිතුවා හැතිගේට මුන්ට මරන්න දනුවම දෙන්න නැත්නම් වැඩකුත් නැහැ අතර කිසිසේත්ම සතුරු නැහැ මුන් මැරෙන ජීතන් දක හිරේ ගියා කියලා මම නම් පෞද්ගලිකව ඒක නිසා මන් දන්නේ මට මේක ගැන වීඩියෝ එකක් කරන්න බෑ ඇත්තටම මොකද මට පැය 24 නේ පැය 72කට වඩා කතා කරන්න ඕන තරම් මගේ පෞද්ගලික අත්දැකීම් එක අපි කරපු අය දැන් වලදී කියන්නේ මං ගොඩ දැන් හොටෙල් එකේ ඉඳලා කලින් තරම් ඉඳලා උන් අදටත් මේ ළඟදී කතා කරා මම දැන් අවුරුද්දකට වැඩි වගේ එතනින් අයින්ලා අදලත් එන්නේ කතා කරන මොකද දෙන්නෙක් දාපු වැඩක් පටන් ගද්දී තනියෙන් මම ඇදන් යද්දී උන්ට ඒක වඩා උන් තව කරගන්න හදනවා ඊළඟට අපි වැඩේ කරලා නිකන් ඒතර මොප් කරගන්න ආතල්ද ඒකල අපි කහ වතුර කියලා එහෙම අපිට පුකියාම වල රුපියල් 1000කට හැමනෙන්න එච්චර අඩු පාඩියකට ජීවිත පාඩතර වැඩක් තවද පුකක් දෙන්න අපි ලැහැත්ති නෑ ඉතින් ඕක තමයි කියන්නේ මට තේරෙන මේ කොහින් ඉවර කණික මට අප්ලෝඩ් කරන මේ සිග්නල් ලංකාවේ ස්පීඩ් එකක බැරි මේක අප්ලෝඩ් කරන එක මම මෙතනින් නවත්තන්න මේ කතාව ඔයගොල්ලන් කාලේ මං හිතනවා කා දැම්මේ නෑ කියලා මගේ අදහස කිව්වේ මොකද ගොඩක් කොල්ලෝ කෙල්ලෝගේ විශේෂයෙන් කොහොම නිකන් කෙල්ලෙක් කල්පනා කතා කරලා බලන්නකෝ උන්ට يعني පඩියක්වත් දෙනවද කියලා සාමාන්‍ය කෙල්ලෙක් කිව්වම පඩි අඩු කරන සීන් එක ලංකාවේ ඉන්නේ. ඒ වගේ පොන්න ඇති කරලා මේ රටේ ඉන්නේ වේස ගෑනු විරාජ් කියන පොන්නේ උගේ ගෑණි වේසියක්. අනිවාර්යයෙන් ඒක ඉර හඳ වගේ සාසුද්දයිනේ බං. නෑ නැත්තම් ගෙදරක කොල්ලෙක් දාන් ඉදි. අනේ මන්ද මේකට නියමයි මාරුල දැන් ලංකාවේ පල්ලේ ගම සීන් යට යන්නෙත් නෑ ඒවට කතා කරන සුපිරිය. මුන් යට දෙක එල්ලන්න ඕන. නාමරාජපක්ෂ බයියෙක් බලනකොට ඒ කියන්නේ උඹලගේ අම්මලා ඉඳන් ඇතුළට යනවා කියන්නේ බය වෙන්න දෙයක් නෑ. කිසි නෑ හිතන්නකෝ තව ටික කාලයක් හුත්ත වේ අරගලයක් කියලා පහක් උන්නේ නැත්තම් මුන් හැමනේ මේ වේ යකෝ මැරුවත් කවුද කියන්නේ නාමල්ගේ අතයට විරාජ්‍යදී ඒ කොල්ල එක මැරුවත් දැන් අපි ඉන්නවනේ අපි හරියට උන්ගේ කඩේ ගිහලා මොකාරි ඒ කම්ප්ලේන්ට් එකක් දැම්මා ඒකත් වලියගේ හිතන්නකෝ කවුරු හරි මිනිස්සෙක් ඉල්ල මොකාරි ආගිම කරතයි සේවකෙක් කියලා ඒ සේවකයා වෙනුවෙන් කතා කරන්නේ ඒත් වෙඩි තියලා මරන්න පුළුවන් යකෝ අතින් පයින් බෙයිලා ඉතින් මාර රටනේ උන්ගේ රටක් කියන මේක තව කාලේ කාදාන්න ඕනේ වාගේ තව ඉස්සරහ ගත්තේ වාට ටයිම් එක මිස් මේ අපරාධ වෙයි මගේ බයිලා හංගිලා මම දැන් මුල් හන පට්ටි ඔයගොල්ලෝ අහන්නයි ඉතින් ඒ ටික ඇහුවා ඔන්න මගේ දසක් කිව්වා ඉතින් බොහොම ස්තුතියි අපේ ආර්ය ගාන YouTube channel එක අපේ TikTok එක අපේ Facebook එක follow කරන්න subscribe කරන්න වීඩියෝ like කරන්න අදහස් පහලින් comment කරන්න මූට දෙන්න ඕන දඬුවම මොන වගේ මුගේ ඇටද කියලා ඉල්ලන්න ඕන නැද්ද කියලා පහලින් comment කරන්න ජය වේවා හැමදාම හොඳින් කරගන්න කිසි එකට දෙකට නැවෙන්න එපා කොන්ද කිරින් ජීවත් වෙන්න කොන්ද කිරින් තියන් ජීවත් වෙන්න නියම පිරිමෙක් වෙන්න නියම ගැහණියෙක් වෙන්න හැමෝටම බුදු සරණයි